අයිබෝන් ටොපිකාස්ට ආදරයෙන් පිළිගන්නවා හොස්ටල් එකේ ඉඳන් කරන දෙවනි වීඩියෝ එක. කලින් විඩියෝ එක හිල්ඩ කුමාරි වීඩියෝ එක ගොඩක් දෙනෙක් බලලා තිබ්බා. එතකොට ගොඩක් කට්ටිය මම හිතන්නේ මේ පොල්මන් වලට විශේෂ කැමැත්තක් දක්වන මේ පෙරාදෙණිය කැම්පස් එකේ ඉන්න කට්ටිය මන් දන්නේ ඇයි කියලා. ඒත් එක්කම තව හොල්මන් කතාවක් එක තමයි අපි අද එකතු වෙන්නේ. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න පොඩි සබ් එකක් දාගෙන යන්න පුළුවන් නම් හොඳයි. මේ අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ එක හොල්මන් කතාවක් ගැන. ඇතර මේක මට වෙච්චි සිදුවීමක්. අනික් කට්ටියට කොහොම වුණාද කියලා මම දන්නේ නැහැ. මේක උනේ 2023. ඒ කියන්නේ අපි කැම්පස් එකට ආව මුල් දවස්වල ෆස්ට් ඉයර් කාලේ. ඒ කියන්නේ මේක රැග් එකක් එහෙම නෙමෙයි හොඳේ. කියන්නේ කැම්පස් එකේ රැග් නැහනේ. ඒත් එකම මේ ඒකයි කතාව හොඳේ. කැම්පස් එකට එන්න කලින් මම අනුරාධපුරේ රජරට සේවයේ ට්‍රේනි කෙනෙක් විදියට හිටියා. ඒත් එක මගේ යාළුවෙක් හිටියා. යාළුවෙක්ගේ එයා කාංචන අනුරාධිගේ ඩයි හાર્ඩ් ෆෑන් කෙනෙක්. එතකොට මේ අපි කොන්සර්ට් එකක් බලන්න ගියා. එතකොට මම හිතන්නේ මෙයා මගේ යාළුවාට හොඳට සින්දු කියන්න පුළුවන්. කාංචන අනුරාධිත් එක පොඩි කන්ටැක්ට් එකකුත් තිබ්බා. ඒත් එක්කම අපි කොන්සර්ට් එකක් බලන්න ගියා. කොන්සර්ට් එකෙන් කාංචන අනුරාධිත් එක අපි කතා කරා. මම හිතන්නේ මේ බලන්න පුළුවන් වුණොත් ෆොටෝ එකක් පොප් අප් කරන්න පොප් අප් වෙන්න හරි මොකක් හරි වෙන්න දාන්නම් එල්ලන්නම් කොහෙන් හරි එකකින් හරි. එතකොට මේ එයා කාංචන අනුරාධිට දෙන්න මේ පැකේජ් එකකුත් ලෑස්ති කරා දෙයියනේ කියලා ඊළඟට එයා යන කොන්සර්ට් එකට මෙයා අනිවාර්යෙන් එන්න ඕනේ කියලා. එතකොට කැම්පස් එකේ AHS එකෙන් කරන නේත්‍රාවනි කොන්සර්ට් එක තිබ්බා. ඊට ටික දවසකට පස්සේ එතකොට ඔන්න කැම්පස් එකට ආව අලුත මුලම. එතකොට මේ හොඳම සිදුවීම දැන් ඔන්න මෙයා පැකේජ් එකත් ලෑස්ති කරගෙන ඔන්න කොන්සර්ට් එක බලන්න ටිකට් උත් අරගෙන මායි මෙයයි ආවා. එතකොට මෙයා මේ එළිය තමයි හිටියේ. නමුත් මෙයාගේ යාළුවෙක් හිටියා මේ කැම්පස් එකේ නාදන් හොස්ටල් එකේ. මෙයා කැම්පස් එකේ නාදන් හොස්ටල් එකට පැකේජ් එක ගිහින් දුන්නා. මචං මේක පොඩ්ඩක් තියාගනින් මේ මම හවසට ඇවිල්ලා ගන්නම් කියලා. එතකොට මේ දැන් ඔන්න කාංචන අනුරාධිත් ආවා. දැන් මේ නේත්‍රාවනි කොන්සර්ට් එක කුමාරි 11ට විතර රාය 11ට විතර මට දවස මතක නැහැ. මෙයා කිව්වා මචං මේ අර පැකේජ් එක ගන්න ඕනේ. අර මගේ යාළුවා කොන්සර්ට් එක බලන්න ඇවිල්ලා නැහැ. මේ මචං යන්ද මාත් එක්ක අර ඉන්නවා නාදන් හොස්ටල් එකේ. අපි පැකේජ් එක අරගෙන එමුයි කියලා. ඒතකොට දැන් සිකියුරිටි යනම නම් කේස් තියෙනවා. නමුත් කොහොම හරි දැන් අර කාංචන අනුරාධිට මේ පැකේජ් එක දෙන්නත් එපයි. ඒ හින්දා ඔන්න මේ තකහණියක් මායි මගේ යාළුවයි ජිම් එකේ ඉඳන් ජිම්නේසියම් එකේ ඉඳන් ඔන්න දැන් නාදන් එකට එනවා. එතකොට දැන් අපි කැම්පස් එකට මුල් කාලේනේ. අපි දන්නේ නාදන් එකේ අර දැන් තියෙන සිකියුරිටි පොයින්ට් එකක් ඉස්සර සිකියුරිටි පොයින්ට් එකක් තිබ්බේ නැහැ. ඒ සිකියුරිටි පොයින්ට් එකෙන් ඇතුළට යන්න පුළුවන් කියලා අපි දන්නේ නැහැ. දැන් මම කැම්පස් එකට ආව මුල් දවසේ ඉඳන් සෑහෙන්න බයයි. ඔතන පොඩක් ක්‍රොස් කරලා යන්න බය බෑනේ. හරිද? ඉතින් බලාගෙන හිටියා මේ මොකක්ද වෙන්නේ කියලා. එතකොට දැන් මගේ යාළුවා ගියා නාදන් එක ඇතුළට. එයාගේ මේ යාළුවාට මේ කෝල් එකක් දීලා මේ ඔබ පොඩ්ඩක් හිටපන් කියලා. ඔන්න දැන් මම ඉන්නවා මේ නාදන් හොස්ටල් එකේ සිකියුරිටි පොයින්ට් එක පොඩ්ඩක් පහළ නාදන් කියලා බෝඩ් එකක් තියෙනවා. රාමනාදන් මේ හෝල් කියලා හොස්ටල් කියලා පොඩි කොළපාට බෝඩ් කෑල්ලක් තියෙනවා. දැකලා ඇති. අන්න එතන. එතකොට දැන් මේ මගේ යාළුවා ගියා විතරයි. හරිද? මටත් එන කම්මැලි මේ ෆෝන් එකේ බැටරිත් නැහැ. මම ඉතින් පොඩ්ඩක් කැරි හිටියා. එතකොට මම දැක්කා නාදන් එකේ ඉඳලා සුදු පාටට ඇඳගත්ත සුදු පාට ඩ්‍රෙස් එකක් තියෙන ගර්ල් කෙනෙක් ඉස්සරහට එනවා. මම බලාගෙන හිටියා. අවුලක් වෙන්නේ නැහැ. ඉතින් යල්ලමෙක්නේ. ප්‍රශ්නයක් නැහැ. ඒත් ඉතින් මට පොඩි ප්‍රශ්නකුත් තිබ්බා මේ රෑ 11ට විතර මොන කාද එළියට බහින්න කියලා. ඒත් මේ ඔන්න දැන් ඉස්සරහට එනවා. මගේ විෂන් එකට අහු වෙනවා. ආවා. ඇවිල්ලා දැන් මගේ එයාගේ අතර යම් පරතරයක් තියෙනවා. මං ඉන්නේ අර පොඩක් පස්කොඩල්ලක් ගාව. නමුත් එයා ඉන්නේ පාරේ. ඔන්න මාව පහු කරගෙන එයා ඉස්සරහට ගියා. ඊට පස්සේ නාදන් එක පාස් කරගෙන යන්න කලින් වංගුවක් තියෙනවා. ඒ වංගුව ගාව තියෙනවා ලයිට් කණුවක්.
මම දෙති බලාගෙන හිටියද කෙල්ලෙක් ඒ හින්දා මේ ලයිට් කනුව ගාවට මෙන්න මෙයා ඇවිදගෙන ගියා. නමුත් ලයිට් කනුව පාස් කරලා මෙයා ගියේ නැහැ. මේක වාටම කන්ෆියුස් වුණා. දැන් අල මකුලයි මට අතනින් දුවන්නත් බෑ. මේ යාළුවවත් අතහැරලා යන්නත් බෑ. එන බය වුණා එදා. හරිද? ඊට පස්සේ දැන් කොහොම හරි මේ වෙවුල හිටියා. මගේ යාළුවත් ආවා. අරයට මුකුත් කිව්වේ නෑ. මචං යමන් ටක් ගාලා කියලා එයාවත් ඇදගෙන මේ අර පැකේජ් එක දෙන්න ගියා. ස්පෙෂලි මතක් කරන්න ඕනේ නාදන් එකට ගියේ කෙල්ලෙක් මිසක් කොල්ලෙක් නෙමෙයි. හොඳ ඒ කියන්නේ මගේ යාළුවා ගර්ල් කෙනෙක්. ඉතින් ඕක තමයි උනේ. ඊට ටික දවසකට පස්සේ අපේ බැච් එකේ කොල්ලෙක් අපේ හොස්ටල් එකට ආවා. මම ඉන්නේ හිඳගල හොස්ටල් එකේ දවස්වල. එතකොට එයාව අපෙන් නෝට් එකක් ඉල්ල ගන්න මොකක් හරි එක්සෑම් එකක් කියලා මිඩ් එකක් වගේ එකක් තිබිලා. ඔන්න ඔය දවස්වල ඔන්න ඔය හරියම එයාට සද්ද වගේක් ඇහිලා එයා පොඩ්ඩක් බය වෙලා ආපහු අපේ හොස්ටල් එකටම දුවගෙන ඇවිල්ලා තිබ්බා. ඊට පස්සෙත් මායි මගේ තව යාළුවෝ දෙන්නෙකුයි එයාව ගිහින් ඇරලා ජේම්ස් පීරිස් එකට JP එකට එයා හිටියේ ඒකට ගිහින් ඇරලුවා. ඒත් එක්කම මේ පොඩි කතාවකුත් තියෙනවා. ඔය නාදන් එකේ පිරිතුත් කියනවා. ඔය හොල්මන් කේස් හින්දා කියලා ඒ වගේම පියානෝ එකක් තියෙනවා. නිකන් සමහරක් වෙලාවට ප්ලේ වෙන. ඒත් එකම ලොකු ඔරලෝසුවක් තියෙනවා කියනවා ටික් ටික් ගන්න. ඒත් එක්කම තව පොඩි කතාවක් තියෙනවා. 1975 ගර්ල් කෙනෙක් නාදන් එකේ 4 වෙනි තට්ටුවෙන් බිමට පැනලා සුයිසයිඩ් කරගන්න ගිහිල්ලා තියෙනවා. ඒකත් එක්ක නමුත් එයා මැරිලා නැහැ. පසු කාලීනව තමයි එයා මේ මිය ගිහිල්ලා තියෙන්නේ. ඉතින් සමහරක් විට ඒ අක්ක වෙන්නත් පුළුවන්. කවුද දන්නේ? හොඳයි. ඕක තමයි කතාව. තවත් කතාවකින් සෙට් වෙමු. ජය.